උදා වූ නව වසර ඔබ සැමට සුබ වේවා. ඇත්තම කිව්වොත් අයියේ පසුගිය කාලයේදී අපේ රට විශාල වශයෙන් අපදාට පත් වුණා. ද්විත්ව කුණාටුවෙන් අපිට බලපෑම් ගොඩක් ඇති වුණා. ජීවිත අහිමි වුණා, අවතැන් වුණා, ඒ වගේම බොහෝ දෙනා අපිට අතුරුදහන් වුණා. හැබැයි අපේ මිනිස්සු අපේ මිනිස්සුන්ටම ගොඩක් පිහිට වුණා. ඉතින් මානව හිතවාදී මිනිස්සුත් එක්ක මේ අලුත් අවුරුද්දේ අපි අලුත් ගමනක් යනවා. ඉතින් මේ ගමනට මුල පුරන්නේ ගම්පොළ කලා සංසදයයි මුතුහර ළමා සමාජයයි. ඉතින් අපි මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ආශිර්වාදාත්මක ධර්මදේශනාවකින්. අපෙන් වෙන් වුණ කලාකරුවන්ට පින් පැමිණීම මෙහි එක අරමුණක්. ආපතාවෙන් විපතටපත් වූ අයට සෙත් පැතීම අපේ තවත් අරමුණක්. ඉතින් එදාට අපේ ගම්පොළ කලා සංසදයට අපි නවක සමාජිකයන් බදව ගන්නවා. ඒ වගේම ජාතික රූපවාහිනී මුතුහල් ළමා සමාජයටත් අපි අලුත් සමාජිකයන් බදව ගන්නවා. ඉතින් ඔයාලා එන්න ඕනේ ගම්පොළ දොළුව පාරේ පල්ලේ වෙලට. ඉතින් මේ වැඩසටහන උදේ 8ට අපි පටන් ගන්නවා. ඔයාලා ලෝකේ කොහේ හිටියත් සදිසා ගුවන් විදුලියෙන් මේක අහන්න පුළුවන්. ඉතින් මතකයිනේ දිනය මේ මාසේ 4 වෙනිදා ඉරිදා. ඉතින් සදිසා YouTube එකෙන් වගේම සදිසා Facebook එකෙන්ද බලන්න පුළුවන්. එහෙනම් අපි 4 වෙනිදාට මුණ ගැහෙමු. මේ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න.